දෙවියන් වහන්සේ අපිව මවලා උන්වහන්සේගේ වචනය තුළ සුදු බයිබලයේ රෝම 12 දෙවෙනි පදයේ උන්වහන්සේ කියනවා සිත අලුත් කර ගැනීමෙන් අන්‍ය ආකාරයක්තෝ වෙන්න කියලා. මොකක්ද කියන්නේ උන්වහන්සේ අපිට සිත අලුත් කරගෙන අන්‍ය අය බවට පත් වෙන්න. එහෙම නැත්නම් සිත අලුත් කර ගැනීම තුලින් අලුත් කෙනෙක් බවට පත් වෙන්න කියලා. ඉතින් මේම කිව්වට අපිට මේක කරගන්නේ කොහොමද කියලා හිතෙන්න පුළුවන්. අපේ අතීත ජීවිතයෙන් පසුගිය වසරම ඒ ක්‍රියාවල් ඒ සිතුවිලිම අරගෙන අපි අලුත් වසරට ආවොත් අපි ගත කරන්නේ අපි කිව්වා වගේම දුර්වල වූ අවුල් වූ පීඩාවටපත් වුණා වූ දුක්ඛිත වූ අසාර්ථක වූ පරාජිත වූ ජීවිතයක් තමයි අපිට ගත කරන්න වෙන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ අපිට කිව්වා සිත අලුත් කරගෙන වෙනස් කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් මේ වෙනස් කෙනෙක් බවට පත් වෙන්න කිව්වට අපිට තේරෙන්නේ නැහැ අපේම දැනගැන්ම තුල අපේම ප්‍රඥාව තුල අපේම නුවණ තුල කොහොමද අලුත් කෙනෙක් බවට පත් වෙන්නේ කියලා. ඒ වගේම දෙවියන් වහන්සේ කියනවා අපිට අලුත් ජීවිතයක් ඕන නම් නව ජීවිතයක් ඕන නම් අපිට අලුතෙන් උපදින්න ඕන කියලා. ස්වර්ගික ජීවිතයක් ස්වර්ගික සිහිනයක් කරා. දිව්‍යමය ජීවිතයකට අපිට යන්න අවශ්‍ය නම් උන්වහන්සේ කියනවා අපිට අලුතින් උපදින්න ඕන කියලා. ස්වාමීන් වහන්සේගේ වචනේ පැහැදිලි කරනවා යොහානස් 12 යම් පමණ දෙනෙක් උන්වහන්සේව පිළිගන්නවද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගන්නවද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්නා කියලා. ඔන්න දැන් අපිට තේරෙනවා අපි උන්වහන්සේව පිළිගන්නවා නම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගන්නවා නම් අපිට නැවත උපදින්න දරුවෙකු ලෙස උන්වහන්සේ බලය දුන්නා කියලා. ඒ කියන්නේ අලුත් දරුවෙකු ලෙස උත්පාදනය වෙන උන්වහන්සේ අපිට බලය දෙනවා. එහෙමනම් දැන් ඔබටත් මටත් තේරෙනවා කොහොමද අපි අලුතින් උපදින්න ඕනේ කියලා. එහම අලුතින් උපදීම අපි ලැබුව විට ඒ ආකාරයට උන්වහන්සේව පිළිගැනීම තුළ අපට ඒ ස්වර්ගික දිව්‍යමය දැක්ම තුළ අපිට ස්වර්ගික ජීවිතයක් අත්වෙන්න යනවා මේ වසර තුළ. උන්වහන්සේ අපගේ පියාණන් වීම තුළ පියාණන්ගේ හඬ පියාණන්ගේ වචන පියාණන් කියන දේ අපේ හදවත්වලට අපේ ඇතුළාන්තයට අපේ ආත්මයට ඇතුළු වෙන්න යන නිසා අපි ආත්මයෙන්ම අපේ ජීවිත වෙනස් වෙන්න යනවා අලුත් අයෙක් ලෙස. යෙසායා 43:18 වෙනි පදයේ උන්වහන්සේ කියනවා පුරාණ කාරණා සිහි නොකරල්ලා පරණ දේවල් මතක නැති කරන්න කියලා. පුරාණ කාරණා සිහි නොකරන්න පරණ දේවල් මතක නැති කරන්න කියලා. ඒ වගේම පිලිප්පි පොතේ 3:12 වෙනි පදයේ 13 14 වෙනි පදවල කියනවා පස්සෙන් තියෙන දේ මතක නැති කරලා ඉස්සරහා දෙසම බලාගෙන අපිට යන්න කියලා. එවිට ඒ උතුම් වූ දිනුම් කනුව කරා අපේ ජීවිතවලට යන්න පුළුවන් කියලා. දෙවියන් වහන්සේ ආත්මයක් නිසා මගේ ආත්මය තුලට ඒ ආත්මයන්ගේ පණිවිඩය වැටහෙන්න පටන් ගන්න විටදී මගේ ආත්මය තුල ඇති වෙනවා පුරාණ දේ සිහි නොකරන්නත් පරණ දේ අමතක කරන්න පුළුවන් හැකියාවක් ඇතුළාන්තයේ මගේ හට ගන්නවා. එවිට ඔබටත් මටත් පුළුවන් වෙනවා ඒ පුරාණ දේ අමතක කරලා පුරාණ දේ නැති කරලා අලුත් ජීවිතයක් කරා යන්න. උන්වහන්සේව අපේ ජීවිතයට ආරාධනාවකින් පිළිගන්න. අපේ ආත්මය තුළට උන්වහන්සේගේ ආත්මයන් ඇතුළු කිරීම තුළින් අපිට මේ නව ජීවිතය අලුත් වූ ජීවිත රටාව නව වසරක් සැබෑ ලෙස ගත කරන්න පුළුවන් හැකියාව අපිට ඇති වෙන්න යනවා. ඉතින් ඒ වන අලුත් බලාපොරොත්තු අපේ ජීවිතේට අලුත් දර්ශනයක් අපේ ජීවිතේට අලුත් නැවුම් භාවයක් අපේ ජීවිතේට අලුත් සිහිනයක් අපේ ජීවිතේට ඇතුළේ අපි ආසා වුණ දේ අපේ කැමැත්ත අපේ අධ්‍යාපනය වේවා අපේ විවාහය වේවා අපේ සාර්ථකත්වය වේවා අපි යන්න ඕන තැන දිහා බලාගෙන අපේ දර්ශනය කරා අපේ සිහිනය කරා අපි යන විට දෙවියන් වහන්සේ කියනවා අපිට ඒ ජය ඒ ප්‍රීතිය ඒ සමාදානය ඒ බලාපොරොත්තුව ඒ නිදහස උන්වහන්සේ අපිට ලබා දෙනවා. එහෙනම් මේ වසරේ තුර මේ ලැබුවා වූ වසර තුර අපි උන්වහන්සේව අපේ ජීවිතයට පිළිගෙන අපි මේ නව ජීවිතයට ඇතුළු වෙලා ඒ නව අවුරුද්දේ භුක්ති විඳීම අලුත් ලෙස අපි අත්දකිමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ බලවත්